අයියෝ ලකී පුතා තාමත් ඔයාගේ යාළුවෝ ටික ආවේ නෑ නේද? අපේ මේ ෆාම් එක විවෘත කරන වෙලාවත් පහු වෙනවනේ. අම්මා ඊගොල්ලෝ ළඟ ඉන්න වෙති. sorry පොඩ්ඩක් පරක්. අයියෝ කොමකද්ද? ඕගොල්ලන්ට අපි ආරාධනා කරේ මේ අපේ තාත්තා අලුතෙන් හදපු බංගලාව ඕපන් කරන එකට. එයා මේක හදලා තියෙන්නේ ආ රිටයර් වුණාට පස්සේ මේ නවතින්න කියලායි කියන්නේ. මේක ෆාම් හවුස් එකක් හැටියට දැනට පාවිච්චි කරගෙන යනවා. මොකද මට බයයි පොලිස් නිලධාරියෙක් හැටියට ඉඳලා කොහොමද මෙච්චර ලොකු ෆාම් හවුස් එකක් හැදුවේ කියලා FCI එකට ඒ තාත්තා වරන් ගියොත් නේද? පොලිසිය වැඩ කරලා මෙච්චර හයි හත්තියට විශාලට ගයක් ගහන්නේ නිකම්ම ඉඳලා වෙන්න බෑ. දරාවත් කාලේ ඇතිනේ. මම එච්චර කාලේ ට්‍රැෆික් එකේ හිටියේ නෑ. ඒ ඉඳ වැඩි පගාවක් හම්බුන්නේ නෑ. පරම්පරාවේ බුදුරින් තමයි මේක හැදුවේ. පොල් ගෙඩියක් ගහලෙම වැඩි පටන් ගමු. හොරෙන් කඩපුවම නෙමෙයි. ගාන්ධ පුතා. දෙන්නකෝ මං ගහන්න බෝල් ගෙඩිය. අනේ sorry හැමෝම සමා වෙන්න ඕනේ. මං ගිහලා ඩග්ගල බෝල් ගෙඩිය අරන් එන්නම්කෝ. අනේ sorry වැරදීමකින් බෝල් ගෙඩිය ඕගොල්ලන් ගොළුවේ වැටුනේ. sorry අයියෝ මේක ඉන්ස්පෙක්ටර් මහත්තයාගේ තාත්තා දැක්කොත් එහෙම මගේ ඔළුව බලනවා අනිවාර්යයෙන්ම. එන්නම්කෝ වැඩි. මෙච්චරලා මක්කරාට මාටියෝ. නෑ මොකුත් නෑනේ. පොල් ගෙඩි හොයන්න ටිකක් වෙලාව ගියා. මදයි කොලා ඔය පොල් ගෙඩි බිඳිල්ලට මට අවුරුදු 20ක බලපුරුද්දක් තියෙනවා. දෙන්නකෝ මං ඕක බිඳලා පෙන්නන්නම්. පොල් ගෙඩිය දෙකටම බිඳුනඩි යයිටි මාමි. දැන් ඉතින් ෆාම් එක සර්ව සාර්ථක වෙයි. වස්තු සේරම ගියා මගේ හිතේ. අයියෝ ඔයාලා ගිහිල්ලා අපේ ගෙදර කාමර ටික බලන්නකෝ. එතකම් මං ඔයාලට කෑම ටික හදන්නම්. ඕකේ අම්මා. සුඩි මාටින් ඕගොල්ලෝ වටේ පිටේ පොඩ්ඩක් සිරිනරමන්න. මං එතකන්ට අපේ අම්මට උදව් කරලා එන්නම්. ගාවජක මාට්ටුවේ හරියටම පොල් ගෙඩිය එකපාරෙන් දෙකට බින්දෙන්න ගෙවේ පොල්ගේ දවසට සීනිකම ගියා නේද? මේ තියෙන්නේ මාටියෝ තනකොළ කපන මැෂින් එක. තනකොළ ටික මේකට කපලා දාලා මෙන්න මෙහෙම මේ රවුම කැරකෙව්වම ගානට තනකොළ ටික කැපිලා පොඩි කෑලි යනවා හරකුන්ට කණ්ඩ දාන්න. කොහොමද? ඌටියෝ අර වැසි නිකන් තරහෙන් නේද බලන්නේ. මං එයාලා තනකොළ ටිකක් කපලා දෙන්නම්කෝ. මාටියෝ ඔයා දැන් ටිකකට කලින් නේද සමෝසා කෑවේ. මේක හයියෙන් නම් කරකවන්න එපා. මොකද දන්නවද මේක කැඩිලා ගියොත් එම අපරාධ. කිසි දෙයකට බය වෙන්න එපා සූටියෝ. ඉන්නකෝ මම මේක පට ගාලා කරකොල කපලා දෙන්න. මාටියෝ අයියෝ මාටියෝ මොකද්ද මේ කරගත්ත අපරාධ මාටියෝ. මං කිව්වා මෙච්චර හයියෙන් මේ හැන්ඩල් එක කරකවන්න එපයි කියලා. sorry සූටියෝ. අනේ මන්ට දෙවනි පාරට බිත්තිය කඩලා ගියානේ. මොනවා හරි කරන්නකෝ. මොනවා? මේ දෙවනි බිත්තිය කිව්වා. ඒ කියන්නේ මීට කලිනුත් ඔයා බිත්තියකට වැඩක් දුන්නද? හාපොයි. සුඩි මාටින් මොකද්ද ඇයිච්ච සද්දේ? මොකුත් නෑ. අපි එළියට ආවා. ටික හුලං වදින්න කියලා. මාටියෝ හැමීට දැන් මෙතනින් මාරියමු කිසිම දෙයක් අල්ලන්න යන්න එපා. අද බලන්නකෝ. අශ්ෂයා නිදැල්ලේනේ ඉන්නේ. ඕම හිටියොත් හැබැයි බඩල යනවා. එන්නකෝ අපි ඌව බඳිමු. මදයි කොලා මට නම් හිතෙන්නේ අස්සයට හොදටම කේන්ති ගිහිල්ලා වගේ ඉන්නේ. කේන්ති ගන්න එපා. ඔහොම ඉන්නකෝ. මං වත් තනකොළ ටිකක් අරගෙන එන්න ඩක් ගාලා. සුඩි මන්න හිතන්නේ යාළුවනේ මෙතනින් පැන ගන්න එක තමයි හොඳ. මොකද අස්ස කුලප්පුව කියන්නේ එච්චර හොඳ කුලප්පුවක් නෙමෙයි. ඉතින් අපිට මල්ලු බැරිම කිව්වා මුළු පිස්සෙම බිමට පාටුනා නේද එකපාර. මේක හොඳයි කුරුඳු පොළු හමුදාවට.
කජලට අයියෝ මේ එළිය කොහෙන්ද එක පාට්ටම ආවේ? ඔය ආවම ගේ එළිය වෙනවා බබා. ගෝමින්ද අරගොල්ල මොනවා කරනවද දන්නේ මම බලලා එන්න. හැමෝම එන්න කැම ලෑස්ති. කමු. ඉන්ස්පෙක්ටර් මහත්තයා අපි මේ කතා කර හිටියේ කුඹුරට ගිහිල්ලා කට්ටිය පොඩක් ට්‍රැක්ටරේ පදිනවද කියලා. කොහොමත් මං ට්‍රැක්ටර පදින්න ගොඩක් කැමතියි. ඕකේ අපේ අම්මා තව කැම වගේ ලෑස්ති කරන්න ඕනේ කිව්වා. එතකන්ට ඕගොල්ලෝ එන ට්‍රැක්ටරේ පොඩ පදින්නකෝ. ස්ටාර්ට් වෙන්න. හරි. මහත්තයා ට්‍රැක්ටරේ යන්නේ නැහැ නේ. බලාගෙන ඉන්න තු පොඩි තල්ලුවක් දාන්නකෝ. අයියෝ මාත්‍යෝ ඔයා දැන් දෙපාරක්ම අපිව අමාරුවේ දැම්ම ආයෙමත් සැරයක් අමාරුවේ දාන්නද හදන්නේ. මේ ඕක අල්ලලා දාන්නකෝ. අනේ මේ ෂූටියෝ මම මේ ට්‍රැක්ටර් පුරුදු වෙන්න පදිනව නෙවෙයිනේ. කටවහගෙන තල්ලුවක් දාන්නකෝ. අනේ තල්ලුකෝ. යන්න බියල. දාන්නකෝ. හරි ඉන්නකෝ. මාත් එන්න තල්ලු කරන්න ඔයගොල්ලෝ අත ගන්නවනේ. මේ මොකද? මෙච්චර ලොකු වලක් හැරිලාද? අරුමයක් ඇයි ඉතින් ට්‍රැක්ටරේ ඉස්සරහට යන්නේ නැහැ කියන එක? කොහෙ ගියාද මන් දන්නේ නැහැ මේ දුන්නේ නම්. ඉස්සෙල්ලා මේ මඩ ටික අරන් දාලා ඉමුකෝ. හරි තල්ලුව දාමු. දැක්ක නේද? ගියා නේද? කොහෙද ඉතින් තුන් දෙනාටම පණ නැහැ නේ මෙතන. දැක්ක නැත තිබ්බ ගමන් ගිය හැටි. කොහෙද ගියේ? අනේ මහත්තයා ෂූටියෝ! අනේ එකපාරට මොයි තුන් දෙනාට මොකද උනේ? මොකද උනේ? ලැජ්ජ නැතුව අහන්න හැටි විතරක් මොකද උනේ කියලා. අනේ මණ්ඩනේ මේ මිනිහා. ඔය රඩ් වෙන එක නවත්තලා ඉක්මන් කරලා ට්‍රැක්ටරේ නවත්තලා හෑන්ඩ් බ්‍රේක් එක ගහන්න. අපේ අම්මා ඒ මොකද්ද ඒ වුණ සද්දේ? ඒ ෂූටි මාටින් මට ඇතුළට එන සද්දයක් ඇහුණා. මොකද්ද දන්නේ නැහැ එකපාරට ඒ සද්දේ. නෑ ඉන්ස්පෙක්ටර් මහත්තයා මෙන්න මේ බූචලනියක් ඇති වුණාලු. ඒක වෙන්න ඇති. ඔව් දැන් නම් හොඳටම බඩගිනි. ඉන්ස්පෙක්ටර් පුතා මොකද ඔය අකුවදන්නේ? ඔය ජීප් එක ස්ටාර්ට් එකේ තියලා දාවේ සද්ද ඇහෙන්නේ මොකද? ජීප් එක මම ස්ටාර්ට් කරේ නෑනේ. මොකද්ද සද්ද ඇහෙන්නේ? මාතෝ ඉක්මනට ගිහින් ට්‍රැක්ටරේ එන්ජිම ඕෆ් කරලා ඉන්න. නැත්තම් පිටිය කඩාගෙන ඒක මේ ගේ ඇතුළට එයි. හරි මං ගිහලා බලන්නම්කෝ. ඕගොල්ලෝ එහෙනම් කණ්ඩකෝ හරිද? මට පොඩි උවමනාවක් තියෙනවා එළියට ගිහින් එන්නම් ඈ. Bandot! අපේ අම්මා මාටියෝ මොකද්ද මේ කරන්නේ? නවත්තන්නයි කිව්වේ. එහෙම නැතුනොත් හිරේ දානවා. අපේ අම්මා මොකද මේ යාළුවා මගේ ගේම බිමට සවතලා කරා. අඬවලේ මොරිග අයියා. අයියෝ ඉවසලා චුට්ටක් ඉන්නකෝ. ඒ මාටියෝ දැම්මම ඔය ට්‍රැක්ටරේ අරගෙන එළියට යනවා. එළියට යන්න පුළුවන් නම් ගේ ඇතුලේ කරගෙනවද නැත්තේ? ඊයරක කඩලා ගියානේ. යකේ පුතා අත්තලංගුවට ගන්නවා. මේ දැම්මත් තලංගුවට ගන්නවා. මගේ ඔළුවත් එක්ක අවුල් වෙලා තියෙන්නේ අප්පා. අනිත් පිට ටිකක් කඩන්න කලින් ගන්නවා. අයියෝ කේන්ති ගන්න එපා. ඉවසන්නකෝ. ඔය ට්‍රැක්ටරේ එයාට කොන්ට්‍රෝල් නෑ. පොඩි පිටියන්නේ කැඩිලා තියෙන්නේ. ඕකට කේන්ති ගන්න එපා. අපේ අම්මා අපේ අයියා අම්මා සමතලා කළා. දැන් ඉතින් ඕන තරම් කේන්ති ගන්න. දැන් නම් මම කිසි දෙයක් කියන්නේ නැහැ. ඕම ඉන්නවා. හේයි නවතින්නයි කිව්වේ. ඔය නවතිනවා. ඒ ටැක්ටරියා. නවතිනවා. කදිනා කරලා නවතිනවා. නවතිනවා. නවතින්න. හරි.
අපේ අම්මා රත්තරන් කාසි. අපේ අම්මා පුදුම කාසිතෝ කියන්නේ මාතේ ඔයාගෙන තියෙන අනේ මගේ රත්තරන් පුතා ඔයාට නම් පුදුම වාසනාවක් තියෙන රත්තරන් පැටියෝ ගේම සමතලා වුණත් කමන්නේ. මගේ හිමලක් පිපුණා. අයියෝ මාටියෝ ඔයා නං ඇත්තමයි අපේ නිදානේ හොයලා දුන්නා. thank you very much. මාති පුතා දැන හෝ නොදැන ඔයා අපේ ගේ කඩට බොහොම ස්තුති වඳින්න ඕනේ. ඇත්තටම ඔයාගේ ෆොටෝ එකක් දෙන්න අපේ ගෙදර එල්ල ගන්න. මම ඔයාට මල් තියන වඳිනවා දවස් ගානේ අඳුකෝටකුත් පත්තු කරනවා. අම්මපා මම මේ සිරාවටමයි කියන්නේ. ඔයාට ඇත්තටම රත්තරන් පුතා කියන පවුනේ.